Welcome to Menu and Yenu Islanders. Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young, it has just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light, pull the stars from the sky, just two hearts running wild. Never sleep, never stop, as we shout from the top. We're gonna be two hearts running wild. Hi, මම දැන් නැගිට්ටේ. දැන් මම හිතන්නේ 9යි ගානක් වෙලාව. අපේ බබා හොඳටම නිදි. Dave. Good morning. Good morning. Good morning. Good morning. හරිම ලස්සනයි එළිය. මාර ලස්සනයි. දැන් තමයි මේ අපි උදේවරු වගේ එළියට දැස් මොකද ඊයේදී හවස් වුණා. දැන් හොඳට පරක් වෙලා අපි කොෆි එකක් බීලා කොෆි එකක් බීලා බ්‍රෙක්ෆාස්ට් ගන්න යන්නේ. ඊට පස්සේ ඉතින් අපි යනවා අපේ බබා කැමරා බඩු ටික අරගෙන යනවා. අපි යනවා දැන් බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඔයාලට පෙන්නන්න මාර ලස්සනයි. මේ තියන්නේ මෙහෙම තමයි. ඔසායන බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මෙතන තමයි අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්නේ. මේක තමයි ඔයාලගේ හයි Hi. view එක. මාර ලස්සනයි. ඉතින් මෙහෙම තමයි අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන්නේ. අපි ගමු. ඉතින් අපිට බ්‍රෙක්ෆාස්ට් එක විදිහට ඉන්දියාප පොල් රොටි කිරි මාළු හොද්දකුයි ලුණු මිරිසුයි තමයි තිබ්බේ. හරිම රසයි ඒක නම්. මාරම කම්බිනේෂන් එකක්. සාමාන්‍යයෙන් අර ගෙවල් වල මෙහෙම කැවෙන්නෙම නෑනේ. ඒ හින්දා මේක අපිට බ්‍රෙක්ෆාස්ට් එක විදිහට මාරම ආසාවෙන් අපි ගත්තා. ඉස්සලාම මගේ කොලජන් එක බිව්වා. මොකද මං කන්න කලින් අනිවාර්යෙන් මගේ බියුටි සප්ලිමන්ට් එක ගන්නවා. ඊට පස්සේ තමයි මගේ බ්‍රෙක්ෆාස්ට් එක මම ගත්තේ. ඉස්සෙල්ලාම අපි පොල් රොටි කෑවා. ඊට පස්සේ ඉන්දියාප්ප කෑවා. ගොඩාක් ලොකු බ්‍රෙක්ෆාස්ට් එකක් අපිට ගන්න ඕන උනේ නැහැ අද. ඉතින් අපි හරිම සිම්පල් බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි බලාපොරොත්තු වුනේ. ඒ විදිහටම සිම්පල් බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි යාලා අපිට රෙඩි කරලා දුන්නේ. ඉතින් මම නම් මාළු ෆෑන් කෙනෙක් නෙමෙයි. මාළු එකත් ගොඩක් රසයි කියලා මෙනුක කිව්වා. පොල් රොටි එකයි ලුණු මිරිස් එකයි ගොඩාක් රසයි. ඒ වගේම ඉන්දියාප්පත් මං කෑවේ ලුණු මිරිස් එක්ක. ඒකත් මාරම අමුතු කම්බිනේෂන් එකක් තිබ්බා. දැන් බ්‍රෙක්ෆාස්ට් ගත්තා. අපි යමු හොටෙල් එක වටේ රවුමක්. රවුමක් කියන්නේ අපි බලන්න යන්න පල්ලෙහාට යා. මෙතන යා. වව්. මරු ස්පොට් එකකට ආවා අපි මේකේ වැටෙනකන් නෑ නේද? වැටෙන්නේ. අපි යා. ඔව්. ඇද වෙනවා ඒක. අපිට ජීවත් වෙලා ඇත්තේ
ඇති. ඔයත් එක්ක තව මට ජීවත් වෙන්න බෑ. ඔයත් අයිනවද? මම පයින්න මට ජීවත් වෙන්න ප්‍රශ්නයක් නැහැ. මට ජීවත් වෙන එකේ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම පයින්නයි. මාර ලස්සනයි. ඔන්න බලන්න. උදේ හොඳට නේ? හායි. අපි පල්ලෙහා ඩෙක් එකේ ඉඳලා උඩට යනවා. මාන්සි. තියෙන අපේ පිටිපස්සේ එනවා. tired. අපි යනවා මේ පූල් එකට බහින්න චේන්ජ් කරන් එන්න. හරිම ලස්සන view එකක් තියෙනවා. මේ යන්නේ ඇඳුම් මාරු කරන්න. අපි දෙනාට ෆීල් වෙන නිකන් අර කැලයක් මැද්දේ ටෙන්ට් එකක ඉන්නා වගේ සීන් එකක්. නේ. හරිම ලස්සනයි මාර වෙනසක්. ඔයාලට කියන්න ඕනේ මේකේ යාළගේ මේ විලා ටයිප් එකේ තමයි අපි ඊයේ හිටියේ. මෙන්න අද වෙනස් වෙනවා. අද ලක්ෂරි රූම් එකකට යනවා. මේ විලා ටයිප් එක. මෙතන රූම්ස් දෙකක් තියෙනවා ඉන්ටර්කනෙක්ටඩ්. රූම් එක ඇතුලේ ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් අපි. මොකද අපි බඩු තියලා හැරි වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි රූම් එක ඇතුලේ වීඩියෝ එකක් අනිවාර්යෙන් ඇඩ් කරනවා. පූල් එකට යන්න හදන්නේ අපේ බබාව ගන්න පුදුම අමාරුවක් තියෙන්නේ. මේ දැන් තමයි පූල් එකට දැන් වෙලාව 2:31යි. මම දන්නේ අපේ බබත් එක්ක කොහොමද ජීවත් වෙන්නේ. රාජිකේ බෙල්ල තරංගය. හා ටික තෝනේ. අපේ බබත් එක්ක කොහොම ජීවත් වෙන්නද කියලා මට හිතා ගන්න බෑ. එන්නකෝ. ට්‍රයිපොඩ් එක ආතන්. එයා මොකක්ද වැඩ කරද්දි ප්‍රශ්නයක් නැහැ. හරි වදයක් අප්පා. අමං අපේ බබා විකුණනවා. කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් මට සල්ලි දීලා ගන්න. ප්ලීස්. සල්ලි දීලා විකුණන්නේ මං ආව. හැබැයි කෝටි 200ක් අත ඕනේ. නැත්නම් මට ජීවත් වෙන්න අමාරු වෙන්නේ. ගණේ කියන කෝටි 200ක් විතර කරන බැරි ජීවත්. අපි පූල් එකට බහින්න යන්නේ. Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light, pull the stars from the sky, just two hearts running wild. Never sleep, never stop, every shot from the top. We're gonna be two hearts running wild.
ලන්ච් එක ගන්න ටිකක් පරක් වුණා. ටිකක් නෙමෙයි පොඩක් හොඳටම පරක් වුණා. ඉතින් මේ තියෙන්නේ මාදු ගඟ තමයි ඔයාලට පේන්නේ. ඉතින් මාරම ලස්සන view එකක්. ඉතින් මේ view එක දිහා බලාගෙන තමයි අපි ලස්සනටම ලන්ච් එක ගත්තේ. හරිම ලස්සනයි view එක. ඒ වගේම මාරම රසයි ලන්ච් එකත්. මේ විදිහට තමයි අපි ලන්ච් එක ගත්තේ. ලන්ච් එකට රෙඩි කරලා තිබ්බේ seafood fried rice එකක්, chicken devil එකක්, chops එකක්, chili paste sauce මේ දේවල් තමයි අපි ලන්ච් එකට ගත්තේ. මොකද අපිට ඕනුණා ආපු දවසේ ඉඳලා මීල්ස් ටික වෙනස්ම විදිහට ගන්න. ඉතින් අපි ලන්ච් එක විදිහට seafood fried rice, chicken devil, chops මේ දේවල් තමයි ගන්නෙ. එන්න අපේ පපා බෙදනවා. කෑම බෙදනවා. කෑම බෙදනවා ටොක්කෑවා. කොහොමද තමයි ඉතින් බෙදන්නේ? අපේ බබා තමයි චිලි පේස්ට් කියන්නේ. ඔයා මේ ජොබ් එකක් හොයාගෙන ඒ දවස් ටික වැඩ කරන්නේ මෙහි. මේ වැඩ කරනවා. කාලෙන් කාලයට ජොබ් කරනවා. ඒ උන්වහන්සේ ජොබ් එකට කවරි හොයනවා නම් අදම කතා කරන්න. ඒ වගේ වෙලවලුත් වෙනවා. සමාවන්න. පොරක් සැරස වැදුනේ. මේ අපි බලන්නේ ලක්ෂරි ටයිප් රූම් එක. මේක තමයි අපි දෙවෙනි දවසේ ස්ටේ කරේ. එතකොට මේ බලන්න යන්නේ අපි පළවෙනි දවසේ ස්ටේ කරපු විලා ටයිප් ඉන්ටර්කනෙක්ටඩ් රූම් එක. ඉතින් අපි දින එක ගන්න තමයි යන්නේ. යාලා හරිම ලස්සනට මැනේජ් කරලා තියෙනවා. කැන්ඩල් ලයිට් දින එක. මෙතන අපි ඉස්සරහ තියෙනවා. ඔයාලට පෙන්නන්න නම් ඉතින් යන් අපිත් එක්ක දින එක ගන්න. ඕන්න බලන්න.
මාරම ලස්සනයි. හරිම යාලා ෆ්ලවර් පෙටල්ස් දාලා තියෙනවා. හරිම ලස්සනයි. and also ලස්සන candles තියෙනවා මෙතන. අපි මේ ගන්න ඔයාලට හවස පෙන්වුවා ලේක් එක ගාව. and we have wine also. දින එකට අපි ගත්තේ චිකන් නූඩල්ස්, එතකොට චිකන් ග්‍රේවි එකක් තිබ්බා, චිලි පේස්ට් තිබ්බා. මේ දේවල් තමයි අපි දින එක විදියට ගත්තේ. ඒත් එක්කම එයාලා අපිට වයින් එකක් සර්ව් කරා. ඉතින් ඔන්න කපල්ස් ඉන්නවා ස්පෙෂල්. ඔයාලට පුළුවන් මේ ලස්සන ප්ලේස් එකට ඇවිල්ලා මේ වගේ ලස්සනට කැන්ඩල් ලයිට් දින එකක් ඔයාලගේ ඇනිවර්සරි එකට, වැලන්ටයින් එකට, බර්ත්ඩේ එකට මේ හැම දෙයකටම අරේන්ජ් කරගන්න. ලස්සනට අරේන්ජ් කරලා. ඒගොල්ලෝ ස්ටාෆ් එක මාරම හොඳයි, හරිම ෆ්‍රෙන්ඩ්ලි. එයාලා ස්පෙෂල් මතක් කරන්න ඕනේ. තවදත් වෙන බොයිස්ලට පුළුවන් දැන් මෙහෙ බුක් කරාට පස්සේ මේගොල්ලන්ට එක්ක කතා කරලා වයිෆ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් ව සර්ප්‍රයිස් කරන්න පුළුවන්. මේගොල්ලන්ට කතා කරලා මේක අරේන්ජ් කරලා ඩිනර් එක එන්න මෙතන කියලා. දන්නේ නැහැ. මං හිතුවේ මෙයා කියන්න යනවා කියලා බොයිස්ලට පුළුවන් මෙතන සෙට් වෙන්න කියලා. ඔව් ඒකත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි ළඟ දවසේ උදේ අපි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ කිරිබාත්, එතකොට ෆෘට් ජූස් තිබ්බා. ඉතින් අද අපේ චෙක් අවුට් ඩේ එක. අපි 11 වෙදි චෙක් අවුට් වෙන්න ඕනේ. ඉතින් එයාලා අපේ ලන්ච් එකත් අද දෙනවා. ලන්ච් එක නම් අපිට දෙනවා 12:30 වගේ චෙක් අවුට් වෙන ටයිම් එකත් එක්ක ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් කිව්වා. හරි දැන් ඉතින් අපි යන්නේ. අපි යනවා. අපි කාලද යන්නේ? අපි කාලේ. කාලේ යන්නේ. දැන් ඉතින් අපි යනවා. දුකයි. අපි මාර ලස්සනයි. ලස්සන ප්ලේස් එක. අපිට මිස් වෙනවා බෝට් එක. ඒකට අපිට උනේ ටයිම් නැති වුණා නේ. අපිට ටයිම් නැති වුණා. බෝට් මේ රයිඩ් එකක් තියෙනවා. ඒකට අපිට ටයිම් නැති වුණා. මොකද මේ වීඩියෝ ටික කරන්න ගියාම අපිට මේ වෙලාව මදි. ඒකට අපිට හැම ට්‍රිප් එකේ වෙන්නේ අපිට වීඩියෝස් ටික ඔක්කොම ගත්තට පස්සේ අපිට එන්ජොයි කරන්න වෙලාව මදි. ඉතින් අපි බීච් එකට යනවා. අපිට ගිය පාර බීච් එකට හරියට ගිහිල්ලා ඉන්න බැරි වුණ හින්දා දැන් යන ගමන් බීච් එකට යන්න. තමයි හදන්නේ. මේ කාලය. කාල් තමයි යන්නේ ලන්ච් එක අරන් යන්න. Let's go. එනු දෙපැත්තම රෙකෝඩ් වෙනවා. දවල්ට හරිම ලස්සනයි. ඒ මොකක්ද ඒක? රිමල් ගන්න පතර. බේබ් මොකක්ද ඒක? පුරුද්දනේ. ජන්මට වඩා පුරුදු කින්
මේක තමයි අපි හිටපු කාමරේ. This one. මේ තියෙන අපේ යනුගේ වැඩ. මේ දැන් මං කෝ රූම් එක ගිහිල්ලා ඔක්කොම චෙක් කරන්න කියලා. මේ රූම් එක චෙක් කරලා ඔක්කොම කරලා නෑ මොකුත් නෑ කියලා ආවා. හොඳට ඇහැට පේන්න මෙතන රින් ලයිට් එක තියෙනවා. ඒක දාලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොම චෙක් කරා කිව්වා. හරි මොකුත් නැහැ කිව්වා. මේක මෙතන මෙහෙම පේන්න තියෙන එක දාලා ඇවිල්ලා. ඔන්න ඔතේ වැඩ තියෙන්නේ. ඔන්න අපේ යනුගේ වැඩ. මේ පේනවනේ. හොඳට ඇහැට පේන එක. දාලා ඇවිල්ලා. නෑ කිව්වා මොකුත් ඒත්. මම දැන් රින් ලයිට් එක අරන් යන ගමන් ඉන්නේ. අපේ වැඩ ඉන්න කාර්කේ. මේ අපේ වැඩ. I'm doing a video. වැඩ ඉන්නනේ. I'm doing a video. ඉතින් අපිට ලන්ච් එක විදිහට තිබ්බේ කහබත්, තල තෙල් දාලා, බටු මෝජු, chicken gravy, chicken pieces, පපඩම් මේ දේවල් තමයි. අපි කෑවා කාලා දැන් අපි යන්න හදන්නේ මෙහෙන්. අපි යන ගමන් රෝඩ් ට්‍රිප් එකක් ගේන්නම් අනිවාර්යෙන්. මොකද අපි බීච් එකට යන්න හිතාගෙන ඉන්නේ ඔරුවැල්ල. ඉතින් මේ ප්ලේස් එකකින් යනවා. මේක හරියම ලස්සනයි. අපි හරියම ආසාවෙන් මේ දවස් දෙක හිටියේ. අපේ බේබි ඉන්නවා. අත හොදනවා. අපි යන්න. Bye. අපි road trip එකකින් හම්බෙමු. Say bye. Bye. Bye කියන අපිත් ගියා. Yeah. road trip. road trip එක අපි වෙනම වීඩියෝ එකකින් ගෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න දිගටම මෙනුවන් යනු Islanders අපිව subscribe කරලා තියාගන්න.